නේද? මම අද වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවා. මොකද අපි පොඩි ට්‍රිප් එකක් යනවා. මට හිතුණා ඔයාලත් ඒ ට්‍රිප් එක එක්ක යන්න ඕනි කියලා. ට්‍රිප් එකක් කීවට ලොකු දුරක් නෙමෙයි අපි යන්නේ. අපේ ගෙවල් ළඟම තියෙන පොඩි තැනක් බලන්න. අපි බලමු අපි අද කොහෙද යන්නේ කියලා. ළමයි මේකට යන පාර මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇත්තේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම මේ තැන බලන්න නෙමෙයි යන්න හිටියේ වෙන තැනක්. ඒ කියන්නේ අපේ ගෙවල් ළඟ තියෙනවා යාපහුව. ඔයාලා අහලත් ඇති. ඒක අපිට ගොඩක් ළඟයි. ඒ වගේ මේ ලොකේෂන් එකත් අපිට ගොඩක් ළඟයි. හරි අපි ලොකේෂන් එකට ආවා. ළමයි අපි අද ආවේ දැතුරුව ජලාශය බලන්න. ඔයාලා එකත් අහලා ඇති ඔය වයින් කාලෙට එහෙම නිවුස් වලට ගොඩක් කියනවා ඒක. අපි කොහේයත් අපේ ප්‍රථම රාජකාරී කන එකනේ. අපි ඉතින් එතන ගිහිල්ලා ඉතින් මුලින්ම කරේ කෑම කන එක. මේ තියෙන දැතුරුව ජලාශය මං කීවේ ළමයි මේකට යන පාර මාරම ලස්සනයි. ඔයාලට පේනවනේ. අපි හැබැයි එදා ගියේ හවස 5ට විතර. ඒ හින්දා මාරම ලස්සන view එකක් අපිට බලන්න පුළුවන් වුණා. I saw a piece of heaven waiting patient for me. And I was running far away. Would I run off the world someday? Nobody knows, nobody knows. I was dancing in the rain. I felt alive and I can't complain. But no, take me home where I. මේ ට්‍රිප් එක ගියේ මායි අක්කයි නංගි අම්මයි තාත්තයි. ඔයාලා මෙයාලව මං හිතන්නේ කලින් වීඩියෝ වල සමහර වෙලාවට දැකලා ඇති. හරි අපි මේ යන්නේ දැතුරුව ජලාශයේ වහන්දොට තියෙන තැනට. දැතුරුව ජලාශයේ වහන්දොට 8ක් තියෙනවා. අපි යන දවසේ එදා වහන්දොට 2ක් කැරලා තිබ්බා. මොකද මේ දවස්වල වහිනවනේ. ඒ හින්දා වහන්දොට 2ක් කැරලා තිබ්බා. අර දිට කාලේ නම් මෙන්න මේ වායම හොඳටම යට වෙලා තිබ්බේ. ඕව පේන්නේවත් නැහැ ඒ කාලේ. හරි අපි ආවා දැන් මේ වහන්දොට තියෙන තැනට. මෙතෙන් දන්නම් පොඩ්ඩක් පයින් ගියා අපි. මෙතන මාරම ලස්සනයි මල්ලවල හරි නීට් එකට තියාගෙන ඉන්නවා. මාරම ලස්සන. මේ තියෙන ළමයි ඒ වහන්දොර ටික ඔයාලට පේනවා ඇති. මේ ඉන්න අපේ පවුලේ කට්ටිය. ඔයාලම පේනවා ඇති මේක අර කැඩිලා එහෙම තියෙනවා. ඒ අර දිට්ට කාලේ මේ උනේ අපි එතන ඉඳන් පොඩි කයියක් ගහලා පොඩි කැමඩියකුත් කාලා ඊට පස්සේ ඉතින් හවස එන්න ආවා. ආයෙ වලොග් එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.